දැන් ඊයේ පෙරේද වෙනස් වුණා සිලබස් එක. ඇයි මේ සිලබස් එකට එකතු කරන්න බැරි ලිංගික අධ්‍යාපනය ගැන? ඇයි මේව එකතු කරන්න බැරි? මම දන්නේ නැහැ ඒව එකතු කරලා තියෙනවද කියලා. හැබැයි පාසල් අධ්‍යාපනයට මේව එකතු කරොත් ළමයා අත්දැකීම් කරන්න කවදාවත් යන්නේ නැහැ. එතකොට ළමයා දන්නවා මේ දේ කරොත් මට නිකන් ගැප් ගන්නෙ නැහැ. කවුරු හරි පිරිමි කෙනෙක් ඕකට හේතුවක් වෙන්න ඕනිනේ. ඉතින් වර්තමානයේ තමන්ගේ පෙම්වතා අතින් හරි ප්‍රශ්නයක් නැහැ කියමුකෝ ඒ පෙම්වතා කියලා. ඒ වුණාට සීයගේ අතින් බාප්පගේ අතින් ලොකු තාත්තගේ අතින් පවා ගැබ්බර උණු පාසල් සිසුවියන් ඉන්නවා. ඉතින් ඔබම හිතන්න ඔබ විදේශගත වෙන එක හරිද? ඔබ ඔබගේ දියණිය බාර දුන්නේ හරිම බාරකාරයෝවන්. සුබ දවසක් වේවා ඔබ සියලුම දෙනාට. ඉතින් අද මම කතා කරන්න යන්නේ ටිකක් කතා කරන්න අකමැති. කතා කරොත් ඍජුවම ප්‍රහාරයක් එල්ලවන මාතෘකාවක් පිළිබඳව. හැබැයි මම දන්න දෙයක් සහ මට හිතෙන දෙයක්. මේ පිළිබඳව අපි කතා නොකර ඉඳීමෙන් මේ තත්ත්වය වැඩි වෙනවා. පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වෙනවා. හරි. වැඩි කතා කරන්නේ නැතුව මං කියන්නම් මං මොනව ගැනද කතා කරන්න කියලා. පාසල් යන සිසුවියන් ගැප් ගැනීම වැඩි වෙලා තියෙනවා. ඉතින් මොකක්ද හිතෙන්නේ? කතා කරන්න කැමතිද මේ ගැන? අපෝ නෑ කතා කරන්න තියා අහන්නවත් කැමති නැහැ. හැබැයි අකමැත්තෙන් හරි බලෙන් හරි අහන්න සහ දකින්නට සිදු වෙලා තියෙනවා මේ තත්ත්වය. සාමාන්‍යයෙන් අවුරුදු 19ට අඩු නම් සාමාන්‍යයෙන් අපේ රටේ නම් අවුරුදු 18ට අඩු නම් විවාහ වෙන්නත් තහනම්. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව. ඉතින් ඒ කොහොම වුණත් අවුරුදු 19ට අඩුවෙන් ප්‍රෙග්නන්ට් වෙනව නම් ඒ ප්‍රෙග්නන්ට් වෙන්නේ ඉගෙන ගන්න වයසේ පාසල් යන සිසුවියක්. ඒක අපි බලෙන් හරි පිළිගන්න ඕන. හරි. පාසල් යන සිසුවියන් ගැනීම පිළිබඳව ගත්තන් පස්සේ සංඛ්‍යා දත්ත ප්‍රතිශතාත්මකව මම පවසන්නම් වර්තමාන තත්ත්වය. ලංකාවේ ඉන්න පාසල් යන සිසුවියන් අතරින් 7,000 10,000 අතර ප්‍රමාණයක් වර්තමානය වන විට ගැප් අරගෙන තියෙනවා. ඒ කියන්නේ පාසල් යන සිසුවියක් අද ගැප් අරගෙන තියෙනවා. එහෙම නැත්නම් අද දරුවෙක් නලවනවා. ප්‍රතිශතයක් විදියට ගත්තන් පස්සේ 4%ක් 4.5ක් තත්වයට මේක වර්ධනය වෙලා තියෙනවා. අනිත් දේ තමයි ගොඩක් වෙලාවට පොළොන්නරුව අනුරාධපුරය වගේ ඒ දුෂ්කර පළාත්වල පාසල් යන ළමුන් ගැප් ගැනීම 7-8 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි කතා කරමු මේවට හේතු මොනවද කියලා. පළවෙනිම දේ තමයි දෙමාපියන්ගෙන් දරුවන් ඈත්වීම. දෙමාපියන්ගෙන් දරුවන් ඈත් වෙනවා කියන්නේ දරුවන්ට Tamanගේ තියෙන ප්‍රශ්නයක් කියන්න කවුරුවත් නැහැ. විශේෂයෙන්ම වර්තමානයේ විදේශගත වෙනවා. අන්නේ විදේශගත වෙන නිසා ඔබගේ දියණිය මේ වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි දිලිඳුකම. පවුලේ නිසි ආර්ථික තත්ත්වයක් නැත්තම් ඔබ පවුල නිසි ලෙස සංවිධානය කරගෙන නැත්තම් ඔබගේ දියණිය මේ තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඉතින් දරුවන්ගේ වැරැද්දක් දැක්කොත් ඒකට කතා කරන්න පොඩි දඬුවමක් දෙන්න දෙමාපියන්ට අයිතියක් තියෙනවා. වැරදි මාර්ගයේ යනව නම් හොඳ මාර්ගයට ගන්නත් දෙමාපියන්ට පුළුවන්. අනිත් එක කවුරු හංගගෙන කතා කරත් පැහැදිලිවම කියන්න ඕනේ එක දෙයක් තමයි ගෑනු ළමෙක් වැඩිවියට පත් වුණාන් පස්සේ ඒ හෝමෝන ගත්තාන් පස්සේ ඇත්තටම වුන් අලුත් ලෝකයකට යනවා වගේ. ඇත්තටම අලුත් ලෝකයකට තමයි යාලා යන්නේ. යනකොට විවිධ සමාජය පරිසරය විවිධ අංශ වලින් ගැටෙනවා. අන්නේ ගැටෙන පැත්තට යාමේ ඉඩකඩ වැඩි. මේ කාලේ ප්‍රේම සම්බන්ධතා ඇතිවීම සාමාන්‍ය දෙයක්. හැබැයි සමහරක් අවස්ථාවලදී දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ පාලනය නිසා ඉන් ඈත් වෙනවා. සමහර ගෑනු ළමයි හිතලා මතලා ඒ දේවල් වලින් ඈත් වෙනවා. හැබැයි සමහරක් අය ඒ ප්‍රේම සම්බන්ධතාවය ඒ විදියට අරන් ගිහිල්ලා විවාහයෙන් කෙලවර වෙලා ලස්සන ජීවිත ගත කරන අයත් ඉන්නවා. නැතිව නෙවෙයි.
ඉතින් මෙන්න මේ ආකාරයට මේ தত্ত্বය දැන් ඇත්තටම වසංගතයක් වීගෙන යනවා. ඒ කියන්නේ වර්තමානයේ අනේ මන් දන්නේ ගන්නක රූපවාහිනිය ටෙලිනාට්‍යයක් ගත්තත් සමාජ මාධ්‍ය ගත්තත් දෙන්නෙම මේකට තල්ලුවක් නේ. අවුලක් නෑ. උදේ හවස දකින්නවන උදේ හවස ළමයි දකින්නේ මොනවාද? විවාහ වුණාට අවුලක් නෑ. විවාහ වෙන්න වයසක් නෑ. ඩිවෝස් වෙන එක ප්‍රශ්නයක් නෑ. ඩිවෝස් වුණාට අවුලක් නෑ. ඉතින් මෙන්න මේ දේවල් උදේ හවස කනට අනිතක මොබයිල් ෆෝන් එකෙන් ඈඩ් කරන්න බෑනේ. ළමයි දැන් ඉන්නෙම මොබයිල් ෆෝන් එක එක්ක. ඉතින් මේ දේවල් උදේ හවස ඇහෙනව දකින්නවා. ඉතින් ඇහෙනව දකින්නව දේ ඉබේටම කෙරෙනවා. ඇත්තටම මේකේ පාලනයක් තියෙන්නට ඕන. මන්දයත් ඇයි මේවට ඉදිරිපත් වෙන්නේ නැත්තේ කට්ටිය? ඕන තරම් දේවල් වලට මිනිස්සු කෑ ගහනවා, ගොඩක් ප්‍රශ්න ගැන කතා කරනවා. හැබැයි අර මේ ප්‍රශ්නේ ගත්තාම පස්සේ අර නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තත්ත්වයට වර්ධනය කර ගැනීමට දරන උත්සාහයක් දෝ කියලාත් මට හිතෙනවා. ඉතින් කොහොමද මේ தත්ත්වය පාලනය කරගන්නේ? පාලනය කරගන්න ගොඩක් තියෙනවා අවස්ථා. දැන් ඊයේ පෙරේද වෙනස් වුණා සිලබස් එක. ඇයි මේ සිලබස් එකට එකතු කරන්න බැරි ලිංගික අධ්‍යාපනය ගැන? ඇයි මේව එකතු කරන්න බැරි? මන් දන්නේ නැහැ ඒව එකතු කරලා තියෙනවද කියලා. හැබැයි පාසල් අධ්‍යාපනයට මේව එකතු කරත් ළමයා අත්හදාබැලීම් කරන්න කවදාවත් යන්නේ නැහැ. එතකොට ළමයා දන්නවා මේ දේ කරොත් මට මෙහෙම වෙන්නේ. මේ දේ ආරක්ෂිතව කරන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ආරක්ෂිතව කරනවා කියලා වැරදි අර්ථකථන ගන්න එපා. කොහොමත් පාලනය කරගන්න අමාරු අවස්ථාවක් මේක. දැන් දෙමව්පියන්ට වුණත් ඕනවට වැඩි සීමාවක් තියෙනවනේ දරුවා ගැන හොයන. ඒ කියන්නේ දෙමව්පියත් කාර්යබහුලයි. ඉතින් දරුවගේ පස්සෙන්ම යන්න අවස්ථාවක් දෙමව්පියන්ට හමු වෙන්නේ නැහනේ. ඉතින් මං කියන්නේ පාසල් අධ්‍යාපනයට එකතු කරන්න පුළුවන් මේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව. එතනින් දරුවට ඒ අවශ්‍ය දැනුම දෙන්න පුළුවන්. සහ ඒකට බය ඇති කරන්නත් පුළුවන් ඍජුවම. ඉතින් ගොඩක් දෙනෙක් අකමැති මේ ගැන කතා කරන්න අකමැති. මේ ගැන අහන්නත් අකමැති. ඒ වුණාට වර්තමානයේ අහන්න ලැබෙන්නේ, දකින්න ලැබෙන්නේ මේ වගේ සිද්ධි. ඉතින් අපි බලමු කොහොම හරි මේ தත්ත්වය පාලනය කරගෙන සුබවාදී අතකට අපේ අනාගත පරම්පරාව හරව ගන්න. බොහොම ස්තුතියි.